එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අදත් අපි ආවා පුරුදු පරිදි අපේ වැඩබිමට. ඔයාලට පේනවා දැන් අපි උඩ බ්ලොග් ගල්ලා අරගෙන කෙලින්ටල් එක ගාගෙන යනවා. තා පොඩ්ඩක් තියෙනවා මේ පැත්තේ මේම 9 බීම්මක් වදිනවා මේ එල් එකට. ඉතින් මේ වැඩේ තමයි අපි මේ දවස්වල කරන්නේ. තා වැඩක් එක්කඩුවේ යනවා අපේ. මේ වැඩ දෙක ඉතින් මාරුවෙන් මාරුවට කරගෙන යනවා මේ දවස්වල දෙපැත්තට පැන පැන. ඉතින් මගේ යාළුවෝ හැමෝටම මට කියන්න තියෙන්නේ ඉතින් අලුතෙන් තමයි මේ අපේ පේජ් එක ඕපන් කරේ. ඉතින් ඔයාලට දැනගන්න අපි මේ කරන වැඩ, ඒ වගේම ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් අපෙන් දැනගන්නත් පුළුවන්. අපි කරන වැඩ බලලා ඉතින් ඔයාලට හිතෙනවා නම් හොඳයි කියලා අපිට ඉතින් වැඩක් දෙන්නයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලට අපේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වීඩියෝස් ෆලෝ කරලා ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න කියලා මගේ යාළුවෝ හැමෝගෙම ඉල්ලා සිටිනවා. වෙනවා ඔයාලට ලස්සනට පිරිසිදුව කොච්චර වැඩ කරත් අපි හවසට හොඳට ක්ලීන් කරලා පිරිසිදු කරලා පිළිවෙලට යන්නේ. කොහෙවත් ගලවලු කැඩිච්ච කෑල්ලක් මේ එකක් කිසිම දෙයක් නැහැ. පේනවා කොහොම පිරිසිදුව වැඩ තියාගන්නවා. අපිට අපේ අංක එක තමයි වැඩක් කරද්දි සර්ප්ටිය තියාගන්න නම් වැඩපොළ ක්ලීන් එකට පිරිසිදුව තියාගන්න ඕන. ඒවා ගැන නිසි සැලකිල්ල අපි අනිවාර්යයෙන්ම දක්වනවා. ඔයාලටත් ඔයාලගේ වැඩ පිරිසිදුව ලස්සනට ශක්තිමත්ව වගකීමක් ඇතුව නිමා කරගන්න පුළුවන් අපට බාර දුන්නොත්. තාම සාධාරණ මිලට තමයි අපි මේවා කරන්නේ. ඉතින් ලස්සන ප්ලේස් එක තමයි මේ පිටිපස්සෙන් ගඟ තියෙනවා. මේ බාත්රූම් එක දිවාලට පේනවා. මේ පිටිපස්සේ අපි ගොඩ ගහලා තියෙන්නේ මේ දවසේ කැඩෙන බිඳෙන දේවල්, අපි අස් කරන දේවල් ඔක්කොම මෙතන ගොඩ ගහලා මෙතනින් පල්ලයට අරගෙන වාහනයකට පටවලා යවනවා. ඉතින් අපි